ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයට ආපු ප්‍රශ්න ටික සලකමු. 7 වෙනි ප්‍රශ්න විදියට තිබ්බේ මෙන්න මේ සංයෝගය දීලා ඒ සංයෝගේ මේ IUPAC නම මොකක්ද කියලා ලියන්න කියලායි තියෙන්නේ. ඒ කියන්නේ උත්තර පහ දීලා උත්තරෙන් නිවැරදි විදිහට තෝරන්නයි තියෙන්නේ. මේ IUPAC නම ලියද්දී අපි මේක ලියමු. මෙතන තියෙන ක්‍රියාකාරී කාණ්ඩය තමයි මෙන්න මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය. මෙතන කාබන් 1 2 3 4 5 6ක් තියෙනවා. හරිද? අනික තමයි මේ IUPAC නමක් ලියද්දී හැම වෙලේම අකාරාදී පිළිවෙලට තමයි ලියන්නේ. ඒ කියන්නේ ABC පිළිවෙලට තමයි ලියන්නේ. එතකොට දැන් අපි මෙහෙම බලපුවම මේකේ සම්බන්ධ වෙච්ච කාණ්ඩ විදිහට තියෙනවා. මෙන්න මෙතන මෙතිල් කාණ්ඩයක් තියෙනවා. මෙන්න මෙතන ක්ලෝරෝ කාණ්ඩයක් තියෙනවා. එතකොට අපි මේක අංක කරොත් 1 2 3 4 5 6. එතකොට මට නම ලිව්ව හැකි 3 ක්ලෝරෝ 2 methyl එතකොට 6ක් හින්දා ඇයි මේ ත්‍රිත්ව බන්ධනයේ එන්නේ 4 වෙනි එකට. ඔන්න ඔය විදිහට ලියුවා හැකි. කාබන් 6යි අයින් එකක් එනවා මේ ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත් අයින් එකක් එනවා. ඒ කියන්නේ මේක එනවා ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත්. ඒතර අපි දන්නවා මේ කොටස මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩ වෙච්ච CHO කාණ්ඩයෙන් හින්දා ආවයි කියලා. ඊළඟට අපෙන් 15 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මේ 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක් හදන්න කියලා. ඒකට සුදුසු නොවන්නේ මොකක්ද කියලා මේ අපිට උත්තර පහක් දීලා තියෙනවා. මේ පහෙන් 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක් හදන්න සුදුසු නැත්තේ මොකක්ද කියලායි අහලා තියෙන්නේ. එහෙනම් අපි මේ කාබනික ප්‍රතික්‍රියා ටිකේ ඵල ටික ලියාගමු. මේ ඉස්සෙල්ලා තියෙන මේ පළවෙනි සංයෝගයට අපි සාන්ද්‍ර H2SO4 දැම්මොත් මොකද වෙන්නේ? ඒක